සැලොන් ටීචර් ආදරණීය YouTube channel එක හරහා අද මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්නේ පුංචි දරුවන්ට මේකප් කිරීම සුදුසුද නැද්ද කියන කාරණාව ගැන. මෙතනදී වයස අනුව ගත්තොත් අපි අවුරුදු 3 සිට 8 දක්වා නර්සරි, ස්කූල් ඉවෙන්ට්, ඩාන්සින්, ඒ වගේම බර්ත්ඩේස් වලට, ඒ වගේම මනමාලියන්ගේ මල් කුමාරයෝ විදියට ඒ වගේ අවස්ථාවලදී අපි කුඩා දරුවන්ව මේකප් සඳහා පාවිච්චි කරනවා. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණය තමයි ඇල්කොහොල්, පැරබන් වගේ සැර ද්‍රව්‍ය අඩංගු දේවල් වලින් වැළකීලා අපි ඒ කුඩා දරුවන් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ. මම මෙතනදී අවුරුදු 3 සිට 8 දක්වා කිව්වේ අවුරුදු 3ට වඩා අඩු අයට අපිට කිසිසේත්ම මේකප් කිරීම සුදුසු වෙන්නේ නැහැ. මොකද ගොඩක් මේ අයගේ සම ගොඩක්ම සීනිදුයි, ඒ වගේම හොඳින් වර්ධනය වෙලත් නැහැ ඉතකන්. ඉතින් අවුරුදු 3 දක්වා අපි තුනත් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම දැන් අවුරුදු 3 ඉඳන් ගොඩාක් ළමයි නර්සරි යනවනේ. ඉතින් ඒ හින්දා අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් අවුරුදු 3 සිට 8 දක්වා තමයි කුඩාම දරුවෝ විදිහට ඒ වයස් පරතරය තමයි සැලකන්නේ. එතනින් එහාට අවුරුදු 8 සිට අවුරුදු 16 දක්වා ඊළඟ වයස් සීමාව විදිහට සැලකන්න පුළුවන්. මෙතනදී kids BB cream, mineral loose powder, ඒ වගේම eye shadow, කාජල්, eyeliner, lipstick, ඒ වගේම blusher වගේ දේවල් ඇල්කොහොල් ෆ්‍රී දේවල් වෙන්න ඕනේ. සැර අඩංගු දේවල් පාවිච්චි කරන්න බෑ. ඒතර අපි පුංචි කාලේ තිබ්බ ඉස්කෝලේ තියෙන විවිධ උත්සව අවස්ථාවලදී, දහම් පාසලේ උත්සව අවස්ථාවලදී අපි ඉතින් අපේ අම්මලා පාවිච්චි කරේ ඉස්සර කිව්ව එකට රෝස් පවුඩර් කියලා. මට මතකයි චාලි කියලා කම්පැක්ට් පවුඩර් එකක් තිබුණා. ඉතින් ඒ පවුඩර් එක ගෑවා, ලිප්ස්ටික් ටිකක් ගෑවා. එච්චර තමයි අපි පාවිච්චි කරේ. දැන් එහෙම නෑ වුණාට ගොඩාක් දෙමව්පියෝ පෙළඹිලා තියෙනවා සැලොන් එකකින්ම තමන්ගේ දරුවව මේකප් කරලා ලස්සනට ඒ ඉවෙන්ට් එක සඳහා ගෙනියන්න. ඉතින් ඒක වැරදි කියනවා නෙමෙයි. ටීෂියන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ කුඩා දරුවන් වෙනුවෙන්ම සැකසුණු මේකප් ප්‍රොඩක්ට්. ඉතින් මෙතනදී වැඩිහිටි ආලේපන මගින් නම් කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒ ප්‍රොඩක්ට් ඒ හැමේ තියෙන සිනිඳු තත්ත්වය වැඩි හින්දාම ඒවා හොඳින් අවශෝෂණය වෙනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? කුඩා දරුවන්ගේ සම රතු වෙන්න, ඉදිමෙන්න, ඒ වගේම විවිධ ආසාත්මිකතා හටගන්න ලොකුවට බලපානවා. ඒක හින්දා ඕගොල්ලෝ සැලොන් එකකට ඔබේ පුංචි දරුවව අරගෙන ගිහින් මේකප් කරනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ පාවිච්චි කරන මේකප් ප්‍රොඩක්ට් ගැන. විශේෂයෙන් වැඩිහිටියන්ට පාවිච්චි කරන මේකප් කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒවේ ඇල්කොහොල්, පැරබන් වගේ දේවල් අඩංගු වෙන හින්දා. ඒ වගේම තමයි විද්‍යාත්මකව ගත්තොත් මෙතනදී ස්නේහස්ත්‍රාවී ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න බලනවා. ඒ කියන්නේ එහෙම අඩු වෙනවයි කියන්නේ සම වියලෙන්න බලනවා ඇල්කොහොල් අඩංගු නිෂ්පාදන පාවිච්චිය තුලින්. ඒ වගේම තමයි එලිමහන් ප්‍රසංගවලදී, අවුට්ඩෝර් ක්‍රීඩාවලදී, ඒ වගේ තැන්වලදී මේ මේකප් එකකට යන්න පෙර අනිවාර්යයෙන්ම ඔබේ දරුවාට කුඩා දරුවෙන් වෙනුවෙන් සැකසුණු SPF අගේ අඩංගු සන්ක්‍රීම් තියෙනවා. ඉතින් ඒ සන්ක්‍රීම් එකක් පාවිච්චි කරලා මේකප් එකට යනවා නම් වඩා සුදුසුයි. කුඩා ළමයින්ගේ සම ගොඩක්ම ඒ කියන්නේ ලප කැලල් වලින් තොර ඉතාමත් ලස්සන ස්කින් එකක් නේ තියෙන්නේ. ඉතින් ඒක තව ටිකක් ග්ලෝ කරන්න මිසක් ඕනෑමට වඩා හෙවි ෆවුන්ඩේෂන් දාලා එයාගේ තියෙන ස්කින් එක දැන් සාමාන්‍ය තලෙළු ස්කින් එකක් තියෙනවා නම් ඒ අත් දෙකෙන් කකුල් දෙකෙන් ඒක තේරෙනවා. අපිට බෑ ගොඩාක් ඕව ගිහිල්ලා ගොඩාක් ලොකු ෆවුන්ඩේෂන් එකක් දෙන්න. එතකොට වෙන්නේ දැන් සමහරව ඇත්තටම තියෙන වයසට වඩා ලොකු පෙනුමක් ගන්න බලනවා මේකප් එකක් කරලා. ඉතින් ඒක ඇත්තටම දරුවගේ ළමා ගතියට ගැලපෙන්නේ නැහැ. දරුවගේ ළමා ගතිය පේන්න තමයි අපි මේකප් එක කරන්න ඕනේ. එයා වැඩිහිටි කෙනෙක් වගේ පෙන්වන්න අපි මේකප් කරන එකෙන් සිද්ධ වෙන්නේ දරුවගේ ළමා ගතිය නැති කිරීමක්. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ළමා ගතිය පෙනෙන විදියට මේකප් එකක් කරන්න. ඉතින් ඩ්‍රාමාවලදී නම් ඉතින් සමහර විට වැඩිහිටි චරිත කරන තැන් තියෙනවා. එතනදී ඒක වෙනස් දෙයක්. ඉතින් වෙනත් දේවල් වලදී මම කියන්නේ ඩාන්සින් ඉවෙන්ට් වලදී ඒ වගේ දේවල් වලදී දරුවගේ ළමා ගතිය පේන විදියට මේකප් කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ.
ඒ වගේම තමයි දැන් මම කුඩාම දරුවන් ගැන කිව්වේ. ඒ වගේම තමයි අවුරුදු 8ට වඩා උඩ ඉහළ අවුරුදු 16 දක්වා අයටත් ගොඩාක් හෙවි මේකප් වැඩිහිටියන් සඳහා පාවිච්චි කරන මේකප් සුදුසු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සමත් ඊටමත් සිනිඳු සමක් තියෙන්නේ. ඒක හින්දා ඇල්කොහොල් ෆ්‍රී දේවල් පාවිච්චි කරනවා නම් ඊටමත් හොඳයි. ඉතින් මේකප් කරා වගේම මේකප් එක දැන් ඔයාගේ ෆන්ක්ෂන් එක ඉවර වෙලා ගෙදර ගියාම අනිවාර්යෙන්ම මේකප් එක රිමූව් කරන්නත් මතක තියාගන්න ඕනේ. ඉතින් එතනදී අනිවාර්යෙන්ම මේකප් රිමූවර් තියෙනවා, කිඩ්ස් මේකප් රිමූවර් කියලා එකක් තියෙනවා. ඒක හරි නැත්නම් බේබි ඔයිල් වලින් හරි අපිට පුළුවන් මේ මේකප් එක හොඳින් ඉවත් කරලා පිරිසිදු කරගන්න. කුඩා දරුවන් සඳහා මේකප් කිරීම සුදුසුද නැද්ද කියන එක තමයි මගේ මාතෘකාව වුණේ. ඉතින් ඒකෙදී නුසුදුසුයි කියන්න බෑ. ඒ වුණාට සුදුසුයි කියන්නත් බෑ. මොකද අපිට උත්සව අවස්ථානුකූලව අපිට මේ මේකප් සඳහා යන්න ඕනේ. ඒකින්ද මම කලින් කිව්වා වගේ වැඩිහිටි නිෂ්පාදන පාවිච්චි කරන්න බෑ. ඇල්කොහොල් ෆ්‍රී දේවල් පාවිච්චි කරන එක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. ඒ වගේම ඇල්කොහොල් ෆ්‍රී වුණත් මේකප් එකක් අපිට කුඩා දරුවන් වෙනුවෙන් දිනපතා පාවිච්චිය සුදුසු වෙන්නේ නැහැ. ඒකත් හොඳින් මතක තියාගන්න. දිනපතා පාවිච්චිය තුලින් වෙන්නේ ස්කින් එක ඩැමේජ් වෙන්න බලන එක. එහෙනම් අද ඔයගොල්ලන්ට මේ කරපු වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබෙන්න ඇතේ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔයගොල්ලෝ දිගටම මේ වීඩියෝත් එක්ක රැඳී සිටින්න. අලුතෙන් එන වීඩියෝත් එක්ක එකතු වෙන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. දැනුම ෂෙයා කරගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම මගේ වීඩියෝත් එක්ක රැඳී සිටින්න දැනුම ලබා ගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි.